කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව අද පෙරවරුවේ යලි කැඳ වුණා. එහිදී විත්තිවාචකය ඉදිරිපත් කරමින් ෆොන්සේකා මහතා කියා සිටියේ තමා ත්‍රස්තවාදයෙන් බේරාගත් රට කිසිවිටක පාවා දීමට සූදානම් නොමැති බවයි. තමාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවේ දැක්වෙන පරිදි සුදු කොඩි රැගෙන LTT නායකින්ට වෙඩි තබන්නයි ආරක්ෂක ලේකම්වරයා එවක බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට නියෝග කළ බවක් තමා කිසිවිටක ප්‍රකාශ නොකළ බව ඔහු අවධාරණය කළා. සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ෆෙඩරිකා ජෑන්ස් මහත්මිය එවැන්නක් තමා ප්‍රකාශ කළ බව සඳහන් කරමින් පළ කළ ලිපිය අසත්‍යයක් බවද ෆොන්සේකා මහතා කියා සිටියා. වසර 40ක් හමුදා සේවයේ සිටි තමා කිසිවිටක නොනිසි ලෙස මුදල් උපයා නැති බවත් තමාගේ වැඩිමල් දියණිය අධ්‍යාපනය සඳහා විදේශගත වූයේ රද්දොළුගම තමන්ට අයිතිව තිබූ දේපොළ විකුණා ලැබූ මුදලින් බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළා. විත්තිවාචකය ආරම්භ කර විනාඩි කිහිපයකින් ඔහුගේ උගුරේ ආබාධය මතු වූ අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් කැඳ වූ විනිසුරුවරුන් නියෝග කළේ ෆොන්සේකා මහතා විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා හමුවට ඉදිරිපත් කරන ලෙසයි. නඩු විභාගයේ මේ මාස 19 වෙනිදා දක්වා කල් තිබුණා. මදී අස්සේ කතා කරා.